අප්‍රේල් මාසේ සුපිරිම ෆිල්ම් සෙට් එකක් එන්න තියෙනවා. මේ ඒ ෆිල්ම් සෙට් එක ගැන කතා කරන්න යන්නේ. මේක ඉස්සෙල්ලාම ආවේ සුපර් මාරියෝ ෆිල්ම් එක. ඊට පස්සේ ඩ්‍රාමා ෆිල්ම් එකක් ආවා නාට්‍ය සෙන්ඩේයාගේ රොබර්ට් පැටින්සන්ගේ. ඉතින් මේ ඉස්සරහට එන ඒ දෙක ආවනේ දැන්. මේ ඉස්සරහට එන තුන ගැන කතා කරන්නේ. මේ මාසෙ ඇතුලේ සුපිරි ෆිල්ම් තුනක් එන්න තියෙනවා. තව මට මිස් වෙච්ච මාසේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. Netflix එකකින් එන්නේ නේද? මේ තියටර් වලට රිලීස් වෙන ඒවා තමයි මේ දාලා තියෙන්නේ. මයිකල් ෆිල්ම් එක නම මයිකල් ජැක්සන්ගේ ෆිල්ම් එක අප්‍රේල් 14 එන්නේ. 14 හරි 12 හරි මට මතක නෑ හරියටම. ඉතින් ඒක මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ගැන තියෙන්නේ. ජෆා ජැක්සන් ඉන්නේ මයිකල්ගේ නෙෆියු. ඉතින් ලොකු කැරක්ටර් එකක් කරනවා. බොහිමියන් රැප්සඩි වගේ ලොකු ෆිල්ම් එකක් වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඇන්ටනි ෆුකා තමයි ඩිරෙක්ටර්. ඊට පස්සේ මමි ෆිල්ම් එකක් එනවා. මේක මමි ෆ්‍රැන්චයිස් එකේ නෙමෙයි. මේක ඇවිල්ලා ජේම්ස් වොන් ප්‍රොඩියුසර් විදියට ඉන්නේ. සෝ එහෙම අපිට අරන් ආව. ඉතින් හොරගනම් ජේම්ස් වොන්. ඉතින් ජේම්සෝන් ප්‍රොඩියුසර් විදිහට ඉන්න ගොඩක් වෙලාට එක්ක ඩිරෙක්ට් කරපු සෝ ෆිල්ම් එකක් අපිට ඩිසපොයින්ට් වෙන්නේ නැහැ. හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතන් ඉන්නවා. ඉතින් මේක එන්නේ 17 වෙනිදා අප්‍රේල්. ඊට පස්සේ ආයි තියෙනවා මදර් මේරි ෆිල්ම් එක. මේක ඇවිල්ලා A24 ප්‍රොඩක්ෂන් හවුස් එකේ වැඩ. ඩේවිඩ් ලෝරි තමයි ඩිරෙක්ටර්. එන්නේ ෆිල්ම් එක එන්නේ 17 වෙනිදා. ඇන් හැත්වේ තමයි ඉන්නේ. ඉතින් ඒකෙත් හැත්වෙනේ නම ප්‍රොනවුන්ස් කරන්නේ. ඊට පස්සේ A24 එකෙන් එන්නේ මේක The Green Knight එහෙම ආවේ A24 එකේ ලස්සන ෆිල්ම් එකක්. දේව් පටෙල් නේ හිටියේ. දේව් පටෙල් එම්. ඉතින් ඒ ඩිරෙක්ටර් එකම තමයි ඩේවිඩ් ලෝරි මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ලස්සන ෆිල්ම් එකක් වෙයි. ඔන්නෝම තමයි මේ මාසේ එන සුපිරි ෆිල්ම් ටික මේ විදිහට තමයි පෙළ ගැස්ම දක්වන්න තියෙන්නේ.